hello guys ඉතින් අදත් අපි ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා EMB Tech එකකින් එන තවත් අලුත් වීඩියෝකට. හරි guys ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගේන්න යන්නේ ඔයාලා thumbnail එකෙන් දැකපු විදියටම ලංකාවට ඩොලර් මවන්න පුළුවන් PayPal account එකක් හරියටම හදාගන්න හැටි. හරි guys ඉතින් මගේ channel එකේ දැනට subscribers ලා ඉන්න 104ක්. මගේ එකම target එක තමයි subscribers ලා 1k වලට යන එක. හරි guys ඉතින් මගේ channel එකේ subscribers ලා 1k වලට යන්න වීඩියෝ එකට පල්ලෙහින් තියෙන කළු පාට subscribe button එක click කරගෙන කෙලින්ම යමු අද අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් ඔයාලට PayPal account එකක් හදාගන්න ඔයාලා phone එකෙන් හරි desktop එකෙන් හරි Google open කරගන්න ඕනේ. හරි දැන් මම Google open කරගෙන search bar එක click කරගන්නවා. හරිවා search bar එකේ search කරගන්න PayPal Philippines sign up කියලා. හරි ඉතින් ඔය click කරගත්තට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දෙවෙනියට PayPal PayPal account mobile wallet කියලා එකක්. අන් ඒක ඔයා click කරගන්න ඕනේ. හරි guys ඉතින් ඔයා ඒක click කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. හරිතුවා මේ ඉන්ටර්ෆේස් එකේ ඔයා උඩින් පෙන්නන sign up කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. හරි guys ඉතින් ඔයාගේ sign up කියන බටන් එක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා මෙතන business කියලා එකක් තියෙනවා. ඔයා අන්නේ business කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ එතන තියෙන පල්ලෙහා get started කියන නිල් පාට බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. හරිද ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට load වෙනවා. load වෙලා ඔයාලට මේ වගේ form එකක් fill කරන්න පෙන්නනවා. හරිද ඔයා මේකට ඔයාගේ ඇත්තම detail ටික දීලා fill කරගන්න ඕනේ. මම දැන් මේක fill කරගන්නම් මගේ personal detail ටික දීලා. හරි දැන් මම මේක fill කරගෙන මට කැමති password එකක් දුන්නා. ඊට පස්සේ මෙතන තියෙන මේ tick එක දාගන්න ඕනේ. හරි ඔය tick එක දාගෙන agree and create account කියන කළු පාට button එක click කරගන්න ඕනේ. හරි ඔය button එක click කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් load වෙලා ඉවරනාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් email you a code කියලා button එකක් තියෙනවා නිල් පාටින්. ඔයාන්නේ button එක click කරගන්න ඕනේ. හරි ඔයාගේ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා දුන්න ඊමේල් එකට කෝඩ් එකක් යනවා. ඔයා ඒ කෝඩ් එක කොපි කරලා මෙතනට පේස්ට් කරගන්න ඕනේ. හරි ඔයායකට හෝම් එකට යන්න ඕනේ ආයෙ. මම දැන් ආයෙ හෝම් ඇප් එකට යනවා. මම හෝම් එකට ගිහින් Gmail app එක ඕපන් කරගන්නවා. හරි Gmail app එක ඕපන් කරගෙන ඔයාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මට PayPal එකෙන් ඇවිල්ලා තියෙන ඊමේල් එක. ඔයාන්න ඒකේ මේ තියෙන කෝඩ් එක කොපි කරගන්න ඕනේ. ඔයාගේ කෝඩ් එක කොපි කරගෙන ඔයාට මෙතනින් ඉල්ලන කෝඩ් එකට ඔයා එතන පේස්ට් කරගෙන උතන පල්ලෙහා තියෙන නිල් පාට submit කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් you are all set කියලා. හරි ඊට පස්සේ ඔයාට මේ විදිහට මෙතන load වෙනවා බලා ගන්න පුළුවන්. හරි load වුණාට පස්සේ ඔයාට දැන් මෙතන කළු පාටින් බලා ගන්න පුළුවන් let's go කියලා බටන් එකක්. ඔයා අන්නේ let's go කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. හරි ඔය let's go කියන බටන් එක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් individual seller කියලා option එකක් තියෙනවා. ඔයා අන්නේ ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙතන business type කියන එකේ චූටි ඊතලයක් බලා ගන්න පුළුවන්. ඔයා අන්න එක ක්ලික් කරගෙන මෙතන පල්ලෙහා තියෙන individual කියන එක ක්ලික් කරගන්න ඕනේ. මම දැන් අන්නේ individual කියන එක ක්ලික් කරගෙන පල්ලෙහා තියෙන කළු පාට next button එක උඩ ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාට බලා ගන්න උඩුවා මේ විදිහට load වෙලා මෙන්න මේ වගේ form එකක් තියෙනවා fill කරන්න. මේ form එක තමයි අපිට මේ PayPal account එක හදන එකේ තියෙන අමාරුම සහ වැදගත්ම වෙන කොටස. ඔයා මේක හරියටම කරගන්න ඕනේ. හරිද ඔයාට බලා ගන්න පුළුවන් මේකේ උඩ තියෙන අපේ name එක ඒවා ටික නම් මෙතන fill වෙලා තියෙනවා. අපිට එතනින් පල්ලෙහා තියෙන ඒවා ටික තමයි fill කරගන්න තියෙන්නේ. හරි අපි ඒවා ටිකත් fill කරගමු. ඔයා 18ට වැඩි කෙනෙක් නම් ඔයා මෙතන ඔයාගේ ඇත්තම බර්ත්ඩේ එක දෙන්න. ඔයා 18ට අඩු කෙනෙක් නම් ඔයා ඔයාගේ තාත්තාගේ වගේ බර්ත්ඩේ එක දෙන්න මෙතනට. හරි ඊට පස්සේ ඔයාට එතනින් පල්ලෙහා බලා ගන්න පුළුවන් nationality කියලා එකක්. ඔයා අන්න එතන තියෙන arrow එක click කරගන්න ඕනේ. ඔයා අන්නේ arrow එක click කරගෙන එතනට ශ්‍රී ලංකා කියන එක දෙන්න ඕනේ. මම දැන් අන්න එතනට ශ්‍රී ලංකා කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාට එතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් ෆිලිපීන් flag එක තියෙනවා. ඔයා අන්න එතනට පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා එතනට ශ්‍රී ලංකා කියන ෆ්ලැග් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ 94 ප්ලස් කියන එක. ඔයා එතනට 94 ප්ලස් කියන එක දීලා ඔයාගේ ඇත්තම නම්බර් එකක් දෙන්න ඕනේ. මම එතනට දැන් ශ්‍රී ලංකා දීලා මගේ ඇත්තම නම්බර් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට එතනින් පල්ලෙහා බලා ගන්න පුළුවන් what's your residential address කියලා එකක්. මෙතන තමයි අපිට වැදගත්ම වෙන තැන. ඔයා මෙතනට ශ්‍රී ලංකාව ඇඩ්‍රස් දීලා හරියන්නේ නැහැ. ඔයා මෙතනට දෙන්න ඕනේ පිලිපීන් ඇඩ්‍රස් එකක්. හරි ඒකට ඔයා මුලින්ම Chrome එකට යන්න. Chrome එකට ගිහින් Chrome එකේ search bar එකට යන්න ඕනේ. හරි ඔයා search bar එකට ගිහින් ඔයා search කරගන්න ඕනේ
රැන්ඩම් ඇඩ්‍රස් පිලිපීන්ස් කියලා මම එහෙම සර්ච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන මුලින්ම පේන රැන්ඩම් ඇඩ්‍රස් ඉන් පිලිපීන්ස් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලට මේක මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. හරි ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 6 කියලා එකක් තියෙනවා. ඔයා අන්න එතනට 10 කියන එක දීලා ජෙනරේට් කියන නිල් පාට බටන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් රැන්ඩම් ඇඩ්‍රස් ටිකක් මෙතන ජෙනරේට් වෙනවා. මම එතන මේ පළවෙනි ඇඩ්‍රස් එකේ ස්ට්‍රීට් කියන එක කොපි කරගන්නවා. හරි මම ඒක දැන් කොපි කරගෙන මම යනවා Google එකට ආපහු Google එකට ගිහින් අර ෆෝම් එකේ ස්ට්‍රීට් කියන තැනින් මම ඒක පේස්ට් කරගෙන ආයෙනවා Chrome එකට. ඇවිල්ලා මම එතන තියෙන city කියන එකේ අර මැනිලා කියලා ගහලා තියෙන එක මම කොපි කරගෙන ආය ෆෝම් එකට ගිහින් city එකට මම මැනිලා කියලා දෙනවා. ඊට පස්සේ එතන පල්ලෙහා තියෙන province කියන එක උඩ තියෙන ඇරෝ එක මම ක්ලික් කරගෙන මම එතනටත් මැනිලා කියලාම දෙනවා. මම දැන් මෙතන මැනිලා කියලා සර්ච් කරලා මැනිලාම ක්ලික් කරගන්නවා. හරි ඔයාලට එතන බලා ගන්න පුළුවන් වෙන්නේ හැබැයි මෙට්‍රෝ මැනිලා කියලා. ඊට පස්සේ ඔයාලට එතන එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් zip code කියලා එකක්. මම එතනට 1200 කියන එක දීලා මෙතන පල්ලෙහා තියෙන කළු පාට next කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. හරි ඔයාලා next බටන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලෝඩ් වෙලා ආයපහු මෙතන ෆෝම් එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝම් එකත් ඔයාලා අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. මෙතන තියෙන පළවෙනි එකට ඔයාගේ බිස්නස් නේම් එක දෙන්න ඕනේ. ඔයාට බිස්නස් නේම් එකක් තියෙනවා නම් ඔයා එතනට බිස්නස් නේම් එක දෙන්න. මට බිස්නස් නේම් එකක් නැති හින්දා මම මෙතන මේ තියෙන ටික් එක ඔන් කරගන්නවා. ඔයාලටත් බිස්නස් නේම් එකක් නැත්නම් ඔයාලා මෙතන තියෙන ටික් එක ඔන් කරගන්න. ඊට පස්සේ ඊට පල්ලෙහා තියෙන එක නම් ඔයා ෆිල් කරන්න යන්න ඕනේ නැහැ. ඒක අපිට වැඩක් නෑ. ඒක අතාරින්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට එතනින් පල්ලෙන් බලා ගන්න පුළුවන් ප්‍රයිමරි කරන්සි කියලා එකක්. ඔයා අන්න එතනට USD කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. මම එතනට දැන් US ඩොලර් කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බිස්නස් වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයා අන්න ඒක දෙන්න. මට දැන් බිස්නස් වෙබ්සයිට් එකක් නැති හින්දා මම මෙතන no කියන එක දෙනවා. ආර ඉතින් no කියන එක දීලා ඔයාට මෙතන බලා ගන්න පුළුවන් product or services කියලා එකක් තියෙනවා. ඔයා අන්න ඒකේ arrow එක ක්ලික් කරගන්න ඕනේ. ඔයා ඒක arrow එක ක්ලික් කරගෙන ඔයා computer කියලා search කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් computer network information services කියලා එකක්. ඔයා අන්න ඒක ක්ලික් කරගෙන පල්ලෙහා තියෙන එකට මෙන්න මේ ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් කළු පාට next කියලා බටන් එකක්. ඔයාන්නේ කළු පාට next කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ load වෙන එක ටිකක් වෙලා යනවා load වෙන්න. load වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කළු පාට go to home page කියලා බටන් එකක් තියෙනවා. ඔයා අන්නේ බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට load වෙලා PayPal එකේ official interface එක මෙතන බලා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට තමයි ඉතින් ඕක බලා ගන්න පුළුවන් වෙන්නේ. සමහරක් වෙලාවකට ඉතින් මේ මෙතන error එකක් එනවා identity card මොකක් හරි එකක්. ඔයාට ආන් එතන එහෙම error එකක් ආවොත් ඔයා උතන පල්ලෙහා තියෙන plus mark එක ක්ලික් කරලා ඔයාගේ identity card එකේ photo එකක් එහෙම දෙන්න ඕනේ. හරි ඉතින් ඔයාට මේකට card එහෙම add කරගන්න හැටි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ නැහැ. ඔයාට card එහෙම add කරගන්න හැටි වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. මම එතකොට ඔයාට card එක add කරන හැටි එහෙම වීඩියෝ එකක් ගේන්නම්. හරි ඉතින් ඔයාට මේක app එකට ගන්න ඕන නම් ඔයා PayPal app එක install කරලා ඔයා මේකට දුන්න Gmail එකයි password එකයි ඒකට දීලා ඔයාට login වෙන්න පුළුවන්. හරි guys ඉතින් මෙහෙම තමයි අපේ අද වීඩියෝ එක. අද අපි මේ වීඩියෝ එකෙන් කරේ ශ්‍රී ලංකාවට PayPal account එකක් හදපු එක. හරි ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ තාක්ෂණික මෙන්න අධ්‍යාපනික වීඩියෝ ඔයාලට තවත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලාම click කරගන්න. එහෙනම් guys අපි අදට ගිහින් එනවා. ඔයාලට ජය. Digital Pulse keeps the engine to start.